අද අපි try කරන්න හදන්නේ එලිෆන්ට් හවුස් ලගේ අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් තුනක්. ඉතින් මෙතන තියෙනවා මුලින්ම එලිෆන්ට් හවුස් ලගේ කිතුල් හකුරු එක, කාර්ත කොළඹ, ඊට පස්සේ තියෙනවා පයිනැපල් ඇන්ඩ් චිලි එක. මේ තුන තමයි අද රිවිව් කරන්න හදන්නේ. ඉතින් අපි මුලින්ම ගමු මේ කිතුල් හකුරු ෆ්ලේවර් එක. ඉතින් මේක මිලිලිටර් 900යි රුපියල් 700ක් උනේ. මේක සුගර් තියෙනවා ග්‍රෑම් 100ට 3.5ක්. ඉතින් හයි සුගර් කොහොමද හයි සුගර් වෙන්නේ ඒක අයිස්ක්‍රීම්. මේ විදිහට තමයි මේ අයිස්ක්‍රීම් එක තියෙන්නේ. දෙන්න මේගොල්ලෝ ළඟ නිකන් ආල් වෙනද කිතුල් හකුරු වගේ ලයින් එකක් තියෙනවා මේකේ. නිකන් තනින් තන අපි try කරලා බලමු. නියම හකුරු ටේස්ට් එකක් තියෙනවා. ඉතින් මේ අයිස්ක්‍රීම් එක මට දෙන්න පුළුවන් රේටින් එක 10න් 8ක් වගේ. හොඳ ටේස්ට් එකක් තියෙනවා. අපි දැන් බලමු කාර්ත කොළඹ මිලිලිටර් 900යි රුපියල් 790යි. ඒ කියන්නේ මේක රුපියල් 90කින් ගණන් වැඩි කලින් එකට වඩා. ඒ වගේම මේක හොඳම දේ මීඩියම් සුගර් ලෙවල් එකක් තියෙන්නේ. ග්‍රෑම් 100ට සුගර් 21.9ක් තියෙනවා ග්‍රෑම්. මේක try කරලා බලමු. කලයක අඹ කලයකට සිමිලව තියෙනවා. අපිට try කරලා බලමු. කොහොම හරි අඹ රස නම් ඇත්තටම නියමයට වෙනවා. ඉතින් කාර්ත කොළඹ එකට මට දෙන්න පුළුවන් රේටින් එක 10න් 9ක්. මොකද මම පොයින්ට් එකක් වැඩි කරේ මේකේ මීඩියම් සුගර් ලෙවල් එක නිසා. අවසානට බලමු මේ පයිනැපල් ඇන්ඩ් චිලි එක. මේකත් රුපියල් 790ක් වෙනවා මිලිලිටර් 900යි. එතකොට මේකත් හොඳම දේ මේක තමයි සුගර් කන්ටෙන්ට් එක අඩුම. ග්‍රෑම් 100ට 21.3යි ග්‍රෑම් 100 තියෙන්නේ. අපි මේක try කරලා බලමු. ඒක නිකන් ටෙක්ස්චර්ස් දෙකකින් වගේ යන්නේ නිකන් පේනවා ඉතින්. ඒක ඇතුලෙන් නිකන් වෙන ක්‍රීම් එකක් වගේ මොනවා හරි තියෙනවා. මේක මේ ඔයාලට පේනවද දන්නේ නැහැ. හරියට බැලුවොත් මේක චිලි පීසස් වගේ තියෙනවා. ඉතින් චිලි රස තියෙන අයිස්ක්‍රීම් එකක් කරන ෆස්ට් ටයිම් මම. කියන්නේ වෙනස්ම වයිබ් එකක් මේක. ඉතින් වැනිලා අයිස්ක්‍රීම් එකකට චිලි එක්ක මික්ස් වෙච්ච පයිනැපල් පල්ප් එකක් දාපුවා වගේ ටේස්ට් එකක් තමයි තියෙන්නේ. ආරගෙන යටටම ගියා මේ පල්ප් එක. ඉතින් චිලි පයිනැපල් එකට මම දෙනවා රේටින් එක 10න් 9ක්. එක මේන් රීසන් එක සීනි කන්ටෙන්ට් එක සෑහෙන අඩුයි. දෙවෙනි එක චිලි රසට ඇත්තට මේ පල්ප් එකේ යන රසට මම නම් පට්ට ආසයි. සමහර කෙනෙක්ට මේක සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට මන්න ගොඩම සෙට් නේ මේක. වෙනස් දෙයක් සුපිරි දෙයක්. අපි දැන් මේ තුනම එකට දාගෙන බලමු. කාලා බලමු. කාර්ත කොළඹ එක. අන්තිමට දාන්න මගේ ෆේවරිට් මේක චිලි පයිනැපල්. Okay, let's go.
කොහොමරි මෙතනදි ටේස්ට් එක ගොඩක්ම එන්නේ කාර්ත කොළඹ එකේ. කාර්ත කොළඹ එකට හකුරුයි මිරිසු දාගෙන කනවා වගේ පොඩි චිල් ටේස්ට් එකක් එනවා. මික්ස් එකට දෙන්න පුළුවන් 10න් 8ක්. ඉතින් ඔයාලත් මේ තුනම try කරලා ඇති. අදහසු පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. වීඩියෝ එකට like කරලා share කරන්න මතක ගන්න එපා. අපි ඊළඟ දවසේ තව ලස්සන වීඩියෝ එකක් හම්බෙමු.